2011 අවුරුද්දේ පළවෙනි යුනිට් එකෙන් අහලා තියෙන මේ MCQ එකට උත්තරේ දන්නවද කියලා බලන්න. 2011 MCQ එකක් අහලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පත්‍රයක් කියවිය හැක්කේ එක සංඛ්‍යාංකකය ඩිජිටයිසර් මගිනි. දෙක ආලෝක පෑන ලයිට් පෙන් මගිනි. තුන චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය මැග්නටික් ඉංක් කැරක්ටර් රීඩර් මගිනි. හතර පරිලෝකකය ස්කෑනර් මගිනි. පහ විකුණුම් පොළ පොයින්ට් ඔෆ් සේල් ටර්මිනලය මගිනි. තප්පර 5ක් අරන් උත්තරේ හිතලා බලන්න. සංඛ්‍යාංකකය ඩිජිටයිස් එකක් කියලා කියන්නේ ඩ්‍රෝවිංස් හෑන්ඩ් රයිටිං වගේ දේවල් ඩිජිටල් ඩේටා බවට පරිවර්තනය කරන ඉන්පුට් ඩිවයිස් එකක්. මේක පාවිච්චි කරලා MCQ එකක් වගේ පේපර් බේස්ඩ් ආන්සර් ෂීට් එකක් කියවන්න බෑ. නිසා උත්තරේ ඒක නෙවෙයි. ඊළඟට තියෙනවා ආලෝක පෑන ලයිට් පෙන්. ලයිට් පෙන් එක කියලා කියන්නේ යූසර් කෙනෙක් කම්පියුටර් එකක් එක්ක ඉන්ටරැක්ට් කරන්න භාවිතා කරන ඩිවයිස් එකක්. මේකත් data reading device එකක් නෙවෙයි. ඒ නිසා උත්තරේ ඒකත් නෙවෙයි. ඊළඟට තියෙනවා චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය magnetic ink character reader. මේක බැංක් චෙක්ස් වගේ විශේෂ පේපර්ස් කියවන්න පාවිච්චි කරන ඉන්පුට් ඩිවයිස් එකක්. මේ වැඩේට magnetic ink එකකින් print කරපු පේපර් එකක් ඕනේ. ඔය MCQ එකට උත්තර ලියන්නේ magnetic ink දාපු පෑනකින් නේ. නිසා මේකත් නෙවෙයි උත්තරේ. ඊළඟට තියෙනවා පරිලෝකකය ස්කෑනර් එක. ස්කෑනර් එකක් කියලා කියන්නේ කඩදාසි උඩ තියෙන පින්තූර ලිපි සලකුණු වගේ භෞතික දේවල් ඩිජිටල් ෆෝමැට් එකකට පරිවර්තනය කරන ඉන්පුට් ඩිවයිස් එකක්. උත්තරේ මේකද අපි බලමු. අන්තිමට තියෙනවා විකුණුම් පොළ point of sale terminal එක. point of sale terminal එකක් කියලා කියන්නේ shop එකක් සුපර් මාකට් එකක් වගේ යම්කිසි භාණ්ඩ විකිණීමක් සිද්ධ වෙන තැනක භාණ්ඩ විකිණීම ගෙවීම් සැකසීම සහ බිල් නිකුත් කිරීම වගේ දේවල් වලට භාවිතා කරන උපකරණයක්. මේ පොස්ට් ටර්මිනල් එක මූලික කාර්යයන් වෙන්නේ බාකෝඩ් රීඩර් එකක් පාවිච්චි කරලා අයිටම් ස්කෑන් කරනවා, ඊට පස්සේ බිල් එක ගණනය කරනවා, ඊට පස්සේ පේමන්ට් ප්‍රොසෙසින් කරනවා, ඊට පස්සේ රිසිට් එක print කරනවා, අන්තිමට ඒ විකුණුම් සම්බන්ධ දත්ත ගබඩා කරනවා. මේක බැලුවම පේනවා මේක ගොඩාක් වැඩ කරගන්න පුළුවන් උපකරණයක්. හැබැයි MCQ එකක් නම් රීඩ් කරන්න බෑ වගේ. අපි බලමු හරි උත්තරේ මොකක්ද කියලා. හරි බහුවර්ණ ප්‍රශ්නයක පිළිතුරු පත්‍රයක් කියවන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්පුට් ඩිවයිස් එක තමයි මේ කඩදාසි මත තියෙන පින්තූර ලිපි ලකුණු වගේ භෞතික දත්ත ඩිජිටල් ෆෝමැට් එකකට පරිවර්තනය කරලා දෙන ස්කෑනර් එක කියන ඉන්පුට් ඩිවයිස් එක.